Bitcoin, XRP, Ethereum, Litecoin මොනවද මේ ක්‍රිප්ටෝ මේ කොහොමද වැඩ කරන්නේ කියලා අද ඉගෙන ගමු. ක්‍රිප්ටෝ කියන්නේ ඩිජිටල් කරන්සි එකක්. ඒ කියන්නේ අපි කවුරුත් දන්න සල්ලි කොළ වලින් හැදුණු බැංකු වලින් පාලනය වන මුදල් ඒකකයක් නෙමෙයි. එතකොට මේ කරන්සි එක ඔපරේට් වෙන්නේ ඩිසෙන්ට්‍රලයිස් නැත්නම් විමද්දගත සිස්ටම් එකකින්. මේ සිස්ටම් එකට අපි කියනවා බ්ලොක්චේන් කියලා. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ඩිසෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් කියන්නේ කියලා. උදාහරණයකට මීට අවුරුදු 30කට විතර කලින් අපිට හම්බෙන නිවුස් බැලුවොත් ඒවා ගොඩක් වෙලාවට පාලනය කළේ දේශපාලන පක්ෂ නැත්නම් ගවර්න්මන්ට් එකෙන්. හැබැයි ඉන්ටර්නෙට් ආවට පස්සේ අපිට මේ තොරතුරු ගන්න පුළුවන් සෝසස් නැත්නම් මූලාශ්‍ර ගන්න එන්න වැඩි වුණා. ඒකෙන් උනේ මේ වගේ එක් පාර්ශවයකට තොරතුරු පාලනය කරන්න තිබ්බ හැකියාව නැති වෙලා ගියපු එක. මේකට කියනවා decentralization of information. එතකොට ක්‍රිප්ටෝකරන්සිස් වලින් කරන්නේ decentralization of money. නැත්නම් මේ මුදල් වල තියෙන පාලනය නැති කරලා දාන එක. අපි දැන් බලමු ක්‍රිප්ටෝ වලින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කොහොමද කියලා. අපි දැන් හිතමු ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට ලංකාවේ තියෙන තේ බිට්කොයින් වලින් ගන්න ඕනේ කියලා. උදාහරණයකට ඇමරිකාවේ ඉඳන් ඩොලර් 1000 ලංකාවට එවනකොට ඒ සඳහා බැංකු ගාස්තුව නැත්නම් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් අපිට ගෙවන්න. ඒ වගේම එවන මුදල ප්‍රමාණය අනුව ඒ මුදල ලංකාවට යන්න තියෙන කාලයත් වෙනස් වෙනවා. හැබැයි අපි මේ ට්‍රාන්සැක්ෂන් එක බිට්කොයින් වලින් ගෙවද්දී මේ ට්‍රාන්සැක්ෂන් එක බිට්කොයින් යූස් කරන අයගේ නෙට්වර්ක් එක ෂෙයා කරනවා. ඒක හින්දා ඒ නෙට්වර්ක් එකට නැත්නම් ඒ සිස්ටම් එකට අපි කියනවා ඩිසෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් නැත්නම් විමද්දගත සිස්ටම් එකක් කියලා. ඊට පස්සේ මේ නෙට්වර්ක් එකේ කම්පියුටර්ස් මේ USA වලින් ඉඳන් ලංකාවේ වෙච්ච ට්‍රාන්සැක්ෂන් එක ලිස්ට් එකක ලියනවා. ඒ ලිස්ට් එකට අපි කියනවා බ්ලොක් එකක් කියලා. හැම විනාඩි 10කටම පාරක් මේ වගේ අලුත් බ්ලොක් එකක් හැදෙනවා. මේ අලුතෙන් හැදුණු බ්ලොක් එක මීට කලින් හැදුණු බ්ලොක් එක එකතු වෙලා නෙට්වර්ක් එකක් නැත්නම් චේන් එකක් හැදෙනවා. අපි ඒ චේන් එකට කියනවා බ්ලොක් චේන් කියලා. අර කලින් හැදුණු බ්ලොක් චේන් වල තියෙන ට්‍රාන්සැක්ෂන් හරිද කියලා බලන්න බිට්කොයින් නෙට්වර්ක් එකේ ඉන්න කට්ටියක් එක කොටසක් ගොඩක් අමාරු ගණිතමය ගැටලු විසඳනවා. ඊට පස්සේ මේ ගැටලුව හරියට විසඳපු අයට තෑග්ගක් හැටියට රිවෝඩ් එකක් හැටියට බිට්කොයින් වලින් කොටසක් ඒගොල්ලන්ට දෙනවා. එතකොට මේ වගේ ට්‍රාන්සැක්ෂන් වලට අදාළ ගණිතමය ගැටලු ලිස්ට් එකක් විසඳුවාම ඒක ඔෆිෂියල් රෙකෝඩ් එක වෙලා බ්ලොක් එකක් අලුතෙන් හැදෙනවා. ඊට පස්සේ ඒ බ්ලොක් එක අර මං කලින් කියපු බ්ලොක් චේන් එකට එකතු වෙනවා. අපි මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකට කියනවා ක්‍රිප්ටෝ මයිනින් කියලා. නැත්නම් බිට්කොයින් මයිනින් කියලා. බිට්කොයින් නෙට්වර්ක් එකේ ඉන්න ප්‍රමාණය විශාල වෙන්න මේ ගණිතමය ගැටලුවේ සංකීර්ණත්වය එන්නම වැඩි වෙනවා. බිට්කොයින් පාලනය වන ගයිඩ්ලයින්ස් වලට අනුව බිට්කොයින් තියෙන්න පුළුවන් මිලියන 21ක් විතරයි. දැන්ට තියෙන එස්ටිමේෂන්ස් වලට අනුව මේ මිලියන 21 2040 වෙද්දී මයින් කරලා ඉවර වෙනවා. එතකොට මේ ක්‍රිප්ටෝ වල උපත සිදු වෙන්නේ 2008 වර්ෂයේදී. ලෝකේ පළවෙනිම ක්‍රිප්ටෝ කරන්සි එක තමයි බිට්කොයින්. මේ ක්‍රිප්ටෝ එක හැදුවේ කවුද කියලා තාම කවුරුත් හරියටම දන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් ප්‍රසිද්ධම කතාව තමයි මේක හැදුවේ ජපාන ජාතික සතෝෂි නකමෝටෝ කියලා කෙනෙක් කියලා. ඊළඟට අපි මේ ක්‍රිප්ටෝ කරන්සි පාවිච්චි කරද්දී අපි දැනගන්න ඕනෙම කොමන් ටර්ම්ස් කිහිපයක් තියෙනවා. පළවෙනි ටර්ම් එක තමයි alt coins නැත්නම් alternative coins. Bitcoin නොවන අනිත් හැම ක්‍රිප්ටෝ කරන්සි එකකටම අපි කියනවා alternative coins නැත්නම් alt coins කියලා. ඊළඟ ටර්ම් එක තමයි wallet නැත්නම් purse එකක් වගේ. මේක අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන අතට අහුවෙන purse එකක් නැත්නම් wallet එකක් වගේ දෙයක් නෙමෙයි. මේක online wallet එකක්. ඒ කියන්නේ අපිට අපේ cryptocurrencies වලට තියෙන access එක නැත්නම් යතුරු තියෙන්නේ මේ wallet එකේ ඇතුලේ. ඒ වුණාට අපේ ඇත්තටම අපේ cryptocurrencies තියෙන්නේ blockchain එකක් ඇතුලේ. ඒකට තියෙන යතුරු නැත්නම් access එක දෙන්නේ මේ wallet එකෙන්. එතකොට මේ wallets වර්ග දෙකක් තියෙනවා. hot wallets සහ cold wallets. hot wallets වල මේ key එක යතුරු තියෙන්නේ online. එතකොට cold wallets වල යතුරු තියෙන්නේ offline. ඒ කියන්නේ ඒක hard drive එක තමයි අපි key එක save කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගොඩ කාලයකට කලින් Bitcoin ගත්ත අය සමහර අයට ඒගොල්ලන්ගේ wallet එක නැත්නම් ඒකේ password එක නැති වෙලා හරි නැත්නම් hard drive එක නැති වෙලා හරි දැන් ඒගොල්ලන්ට මිලියන 700 800 ගානක පාඩු වෙලා තියෙනවා. එතකොට මේ අපි පාවිච්චි කරන keys නැත්නම් යතුරු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි public key එක. public key එක කියන්නේ අපි කාට හරි සල්ලි යවද්දී නැත්නම් අපි මොකක් හරි transaction එකක් කරද්දී ඒගොල්ලන්ට අපි යවන key එක තමයි public key එක. private key එක කියන්නේ අපිට අපේ සල්ලි වලට අපේ crypto වලට තියෙන access එක තියෙන key එක තමයි private key එක.
දැන් අපි බලමු මේ ක්‍රිප්ටෝකරන්සි පාවිච්චි කරන එකේ තියෙන වාසි සහ අවාසි. අපි මුලින්ම කතා කරමු වාසි ගැන. පළවෙනි වාසිය තමයි මේක ඩිසෙන්ට්‍රලයිස් කරන්සි එකක්. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සිස් ලෝකෙ කිසිම බැංකුවකින්වත් රජයකින්වත් පාලනය වෙන්නේ නැහැ. ඒක හින්දා අපිට වාසි කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ක්‍රිප්ටෝ account එකක් ඕපන් කරන්න හරිම ලේසි. අපි දන්නවා අපි normal bank account එක ඕපන් කරද්දී අපිට ගොඩාක් ඩොකියුමන්ට් ෆිල් කරන්න තියෙනවා. ඒ වගේම අපිට අපේ සල්ලි ආවේ කොහෙන්ද කියලාත් අපිට පෙන්වන්න තියෙනවා. ඒ වගේම තවත් එක වාසියක් තමයි මේ කරන්සි එක කිසිම ගවර්න්මන්ට් එකකින් රෙගියුලේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක print කරන්න නැත්නම් ඕන විදිහට නිපදවන්න බෑ. හැබැයි මේක ඇප්ලයි වෙන්නේ හැම කරන්සි එකකට නෙමෙයි කරන්සි කිහිපයකට විතරයි. උදාහරණයකට Bitcoin, Litecoin නැත්නම් ADA වගේ කරන්සිස් වලට මයින් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය මයින් කරාට පස්සේ තවත් මයින් කරන්න බෑ. දෙවැනි ඇඩ්වාන්ටේජ් එක තමයි මේ ක්‍රිප්ටෝකරන්සිස් ගොඩක් ෆ්ලෙක්සිබල්. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සිස් වලින් අපිට ලෝකේ ඕනෑම තැනක ඉන්න ඕනම කෙනෙක්ට අපිට ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් ගොඩාක් අඩු ෆී එකකට. ඒ වගේම මේ ක්‍රිප්ටෝකරන්සිස් තියෙන සිස්ටම්ස් බ්‍රේක් ඩවුන් වෙන්නේ නැහැ. ඒක හින්දා ඒවා පැය 24ම දවස් 365ෙම ඔපරේට් වෙනවා. තුන්වෙනි ඇඩ්වාන්ටේජ් එක තමයි මේ ක්‍රිප්ටෝකරන්සිස් වලින් ගොඩාක් හයි රිටර්න්ස් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට අවුරුදු 5කට 6කට කලින් ගත්ත ක්‍රිප්ටෝකරන්සිස් වලින් 500ක 600ක වගේ ලාභයක් ප්‍රොෆිට් එකක් මේ වෙනකොට තියෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ ක්‍රිප්ටෝකරන්සිස් පාවිච්චි කරනකොට තියෙන අවාසි මොනවද කියලා. පළවෙනි ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේ ක්‍රිප්ටෝකරන්සිස් වල තියෙන වොලටිලිටි එක නැත්නම් විචලිතතාවය. උදාහරණයකට අද 15%කින් ක්‍රිප්ටෝකරන්සි එකක් ඉහළ ගියොත් හෙට 15%කින් පහළ යන්නත් පුළුවන්. උදාහරණයකට අපි 2012 ඉඳන් 2024 වෙනකන් Bitcoin වල performance බැලුවොත් අපිට පේනවා 183%, 5189%, 1160 වගේ ගොඩාක් high return තිබ්බ අවුරුදුත් තියෙනවා. ඒ වගේම 50%, 72%, 60% වගේ තිබ්බ අවුරුදුත් තියෙනවා. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සිස් වල තියෙන ලොකුම අවාසියක් නැත්නම් ලොකුම භයානක දෙයක් තමයි මේක ඉලීගල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට Bitcoin network එකේ සිදුවන transaction එකක් ඒකේ details මුළු network එකේ ඉන්න ඇත් එක්ක share වුණාට අපි Bitcoin යවුවේ කාටද ලැබුණේ කාටද කියන එක අපිට හොයාගන්න බෑ. එතකොට මේ වගේ network එකක් ගොඩක් ඉලීගල් වැඩවලට use කරන්න පුළුවන්.